ඉතින් සුබ දවසක් කියලා පිළිගන්න වෙනද වගේම ප්‍රීෂාන් ඇකඩමි YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම. ඉතින් අද මම ඔයාලට අරන් ආව වීඩියෝ එක වන්නේ මේ දවස්වල Facebook trending යන AI ෆොටෝ එක හදන්නේ කොහොමද කියලා. ඉතින් මේක හදනවා නම් ඇත්තට මේ ෆොටෝ එක edit වෙන්නේ ChatGPT කියන වෙබ් browser එකෙන්. ඔයාලට මේක Google Chrome එකට ගිහිල්ලා ChatGPT කියලා search එකක් දාලා එතනින් වෙබ් browser එකට log වෙලා image එක create කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ChatGPT app එක Google Play Store එකට හරි App Store එකට හරි ගිහිල්ලා එතනින් download කරගෙන එතනින් app එකට log වෙලා image එක create කරගන්න උනත් පුළුවන්. කොහොමත් මේ දෙකම එකයි. මම නම් Google Chrome එකට ගිහිල්ලා එතනින් web browser එකට log වෙලා තමයි මේ image එක create කරගන්න හදන්නේ. ඉතින් අපි බලමු ඉක්මනට මේ image එක create කරගන්නේ කොහොමද කියලා. මේකේ font එකක් තියෙනවා. මේ font එක දුන්නොත් තමයි image එක create වෙන්නේ. මේ font එක මොකක්ද කියනවනම් මම description එකේ දාන්නම්. ඔයාලා බලන්න ගිහිල්ලා මුලින්ම මම යනවා මගේ phone එකේ Google එකට ගිහිල්ලා search bar එකේ search එකක් දානවා ChatGPT කියලා. ඒකෙන් එන දෙවෙනි එකට ගිහිල්ලා ChatGPT web browser එකට log වෙනවා. මේකේ වම් පැත්තේ යට බැලුවොත් එහෙම ධන ලකුණක් පෙන්නනවා. ඒකට ගියාට පස්සේ තමයි ෆොටෝ එකක් අපිට උඩුගත කරගන්න වෙන්නේ. ඒකේ තියෙනවා add photo කියලා. ඊට පස්සේ photo library එකට ගියාට පස්සේ අපේ gallery එක දෙනවා. එතනින් තමයි photo එක select කරගන්න ඕනේ. එතනින් photo එකක් අපි select කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට පල්ලෙන් අපි select කරගත්තු photos එක පෙන්නනවා. එතන යටම තියෙනවා ask analytics කියලා. එතන තමයි අපි අර කිව්ව font එක දෙන්න ඕනේ. මේ font එක අනිවාර්යෙන් හරියටම දෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේ photo එක හරියට create වෙන්නේ. මෙන්න මේ විදිහට මම දැන් font එක දුන්නා. ඊට පස්සේ මම මෙතනින් done කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මම තෝරගත්තු photo එක මුලින්ම පෙන්නනවා සහ photo එකට පල්ලෙන් මම දුන්න font එක පෙන්නනවා. ඊට පල්ලෙන් බැලුවොත් මෙන්න මෙතන working කියලා තියෙනවා. ඔන්න දැන් creating image කියලා පෙන්නනවා. මෙන්න මේ විදිහට image එක create වෙන ගමන් තියෙන්නේ දැන් ටික වෙලාවක් යනවා. ඉතින් මේ image එක create වෙන්න වගේ phone එකේ data speed එකත් එක්ක තමයි මේක සිදු වෙන්නේ. මෙන්න මේ විදිහට මගේ දැන් image එක create වෙන ගමන් තියෙන්නේ. මෙන්න මේ විදිහට මගේ දැන් AI photo එක creating වෙලා තියෙන්නේ. ඔයාලට මේක save කරගන්න ඕනේ නම් image එක touch කරගෙන ඉඳලා save image දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේ image එක share කරන්න ඕනේ කියලා හිතමු කාට හරි. එහෙම වුණත් එහෙම මෙන්න මෙතන image එකේ ධන ඊතලයක් තියෙනවා. ඒක touch කරාට පස්සේ ඔයාලට මෙන්න මේක share කරගන්න පුළුවන් link එක දෙනවා. open link දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට airdrop කරනවා නම් airdrop කරන්න පුළුවන්. Facebook දානවා නම් එහෙම නැත්නම් Messenger WhatsApp කරනවා නම් එහෙම නැත්නම් share it කරනවා. මේ ඕනෑම එකකට share කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ දවස්වල trending යන AI ෆොටෝ එක හදන්නේ. ඉතින් මම අද ඔයාලට අරන් ආපු වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ එකට like එකක් දාලා comment එකක් දාන්න. ඔයා ප්‍රීෂාන් ඇකඩමි YouTube channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා එහා පැත්තෙන් තියෙන bell icon එකත් දාලා තියාගන්න අමතක කරන්න එපා.